ඔයා නම් නියමයි පොතට කවර දාලා දෙනවද කියලා අක්කට කවර දාලා දෙන්න බල කරන මල්ලි කවර දාලා දුන්නාට පස්සේ වැඩ ඉවරද දෙනවද නටක ආයේ කවර දාලා දෙන්න හිතෙන්නේ නැහැ නේ හොම්බ ටිකක් දෙන්න හිතනවනේ එතකොට කියන්න පුරුදු වෙන්න එපයි හරිම ලස්සනයි අක්කා ඔයාගේ නියමයට කරලා thank you අම්මට එහෙම කියන්න ගෙදරදී බත් දුන්නාම අදන රසයි අදන රසයි රහ නැති වෙන්නත් පුළුවන් එහෙම එතකොට බොරු කිව්ව වෙනවද මෙහෙම කියන්න බෑද අම්මා අතින් ඉව්වහම රස නැති වුණත් රහයි නේද අද නම් හොඳයි අද පිළිවෙලයි එහෙම කවුරුරි අගය කරන්න දරුවනේ සමහරුගේ කටවල් ජීවිතේ කවදාවත් කෙනෙක්ව අගය කරන්න පෙළඹෙන්නේ නැහැ මං එහෙම මිනිස්සු දැකලා තියෙනවා මං දවසක් මලගෙදර හිටිය ළමයි පාන්සුකුලෙක ඉන්නකොට මිනිහොම තියෙනවා අපි මෙහෙම ඉන්නවා මරණාන්තර සමිතියකින් සභාපති කෙනෙක් වෙලා කතා පවත්වනවා ශෝකාකූල අමංගල සභාවෙන් අවසරයි මේ මලගියේ තාත්තා ජීවත් වෙලා ඉන්නකම් අපේ සමිතියට සමාජික වෙලා හිටියට අන්තිම වාරික මුදල් ටික ගෙවලා නැහැ ඒක නිසා අපිට මෙයාට පෙට්ටිය අරන් දෙන්න විදියක් නැහැ අපිට ඒක නිසා මෙයාට උදව් කරන්න විදියක් නැහැ අනුකම්පා කරලා අපි හට් එකයි පුටු ටිකයි විතරක් ගෙනත් දුන්නා අපිට මීට වඩා දෙයක් කරන්න බෑ කරුණා කරලා මේ මලගෙදර ආපු කවුරු දැනගන්න ඕනේ තම තමන්ගේ යුතුයකම් ටික සමිති වල ඉෂ්ට කරන්න මට මීට වඩා කියන්න දෙයක් නැහැ දරුවන් සරණයි මොකද කියන්නේ කතාව ගැන මොකද කියන්නේ ඒ ගෙදර පුතා මං එහෙම වුණාන නැගිටලා කියනවා මේ සභාපතිතුමා කරුණා කරලා සමසලාගේ පුටු ටිකයි හට් ටිකයි අරන් යනම යන්න මෙතනින් අපේ තාත්තා අපි වලදා ගන්නම් කියලා එයි මේ දුකින් ඉන්නවා මදිවට මෙයා මෙතන රළු ටෝන් එකක් දීලා අපේ හිත රිද්දනවා එහෙම හොඳයිද මිනිහෙක් මැරිච්චාම එහෙම නෙමෙයි එයාට කරන්න තිබ්බේ කොහොමද කරන්න තිබ්බේ එයා වවපු ගස් කොළන් රූස්සට වැඩිලා හැමතැනම ඒ ගස් හෙවනේ එයාගේ මිනියම තියයි කියලා එයා හිතන්නවත් නැතුව ඇති ගහට කොළට ගානක්වත් නැහැ මට හිතෙන්නේ මේ වගේ තාත්තලා නෙමෙයි මීට වඩා අඩු වයස්කාර තාත්තලාගේ මිනි මේ මහ පොළවේ හැංගිලා හින්දා එයා හරි ධෛර්යවන්ත කෙනෙක් ඒකනේ මෙච්චර හොඳ ගස් ඕන්නේ නැහැ මේ ගෙදරට හට් එකක් නමුත් අපි සමිතියෙන් අද අරන් ආව එකත් අපිට ගොඩක් දුකයි අනිත් සමාජිකයන්ට තරම්ම මෙතුමට උදව් කරගන්න බැරි වෙච්ච එකට ඒ ගැන අතිශයින් කනගාටු වන කෙනෙක් වුණත් අපේ සහෘදයාට අමා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා කොච්චර වටිනවදනේ අපිට කනගාටු යාට උදව් කරන්න බැරි වුණාට බලන්නකො සභාපතිව ගිහිල්ලා ඉඹින්න හිතනව නේද කොච්චර වටිනවද මේ කතාව සමහරු දන්නේ කියන්න දෙයක් මේ බලන්න අගේ කරන්න පුරුදු වෙන්න දරුවනේ හැමදාම සල්ලි යනවාද කියන්නේ කාට හරි හොඳයි කියන්නේ සමහරු ඉන්නවා ඒ කටවල් තියෙන්නෙම දෙන්නම් බැටේ අපි මොනවා කරත් බෙලිකටු මල් හොල්ල ගත්තා වගේ බනිනවා එහෙම මිනිස්සු ඉන්නව නේද යාළුවොත් ඉන්නවා පන්ති වල කොච්චරම බනින්න විතරමයි දන්නේ ජීවිතේ කවදාවත් ඒ කටින් නම් හොඳක් නම් කියන්නේ නැහැ මහ පුදුම කටක් දරුවනේ මම මේ කතා කියන්නේ ඒ කටට බනින්න නෙමෙයි ඔය කටට ඒ වැඩේ වෙන්න එපා කියලා කියන්න. ඊටම වටිනා වචන 4 මොනවද? කියන්න බලන්න. ඔබේ අදහස කොහොමද කියන්නේ? හරි වටිනවා ළමයි. සමහරව අහන්නේ අනිත් අයගෙන් එයා විතරයි තීන්දුව ගන්න. එහෙම බෑ. අහන්න ඕන. මල්ලි අද සමපෝස හදලා කන්න හිතනවා මොකද ඔයා කියන්නේ? ඔය කැමතිද? මේ මල්ලිගෙන් අහන්න ඕන අක්කා වුණාම. ඔයා කැමතුනත් එක අකමැතුනත් අද කන්නේ සම්පෝස. එහෙම කියන්න අයිතියක් නැහැ. අපි මොකද ඔයා කියන්නේ? අපි කල්පනා කරා හෙට ඉඳලා උදේ 4ට විතර අවදි වෙන්න කියලා. මොකද මල්ලි කියන්නේ? මොකද අයියා මොකද මේ ගැන කියන්නේ? හොඳයිද?
මොකද ඒකේ අදහස? දරුවනේ අනිත් අයගේ අදහස් වලට ඉඩ දෙන්න. මේ බලන්න, ඊටාම් වටිනා වචන 3 මොනවාද? කියන්න බලන්න. කරුණාකර ඔබට හැකිනම් මේ ඔයාට පුළුවන් නම් මට රුපියල් 5ක් දෙනවද? කොච්චර වටිනවද නේද? ඔයාට පුළුවන් නම් හෙට උදේ චුට්ටක් ඉස්කෝලේදී විභාගේ ශාලාව හදාගන්න මට උදව්වක් කරනවද? ඔයාලට පුළුවන් නම් බැයි නම් කමන්නේ. පුළුවන් නම් ජීවිතේ කවදාවත් දරුවනේ ඕඩර්ස් දීලා වැඩ ගන්න යන්න එපා කාගෙන්වත්. මේ වගේ සුන්දර යෝජනා කරන්න. ඔයාලට පුළුවන් නම් මේ බලන්න වටිනාම වචන 2 මොකද්ද? බොහොම ස්තුතියි කියලා තියනවද කාට හරි? thank you very much කියලා තියනවද? කාටද කියන්නේ? අම්මට කියන්නේ, තාත්තට කියන්නේ? අම්මට thank you කිව්වා කියන්නේ නිකන් ඒක ගැලපෙන්නේ නැහැ වගේනේ. කවුරුහරි එහෙම හිතනවා. නෑ අම්මටත් කියන්න, අම්මා ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා නම් හරිම හොඳයි. ස්තුතියි කියන්න බෑනේ, සමහරව ගැලපෙන්නේ නැහැ වගේ ගතියකුත් තියෙනවනේ සමහර වෙලාවට. ඒකට කියන්න හරි හොඳයි. වෙනදටතරි ආදරෙයි. නේද? අම්මට කියනවා, තාත්තට කියනවා.